ජවල නගරේ විතරක් තිබ්බ කොටස අඳින්නා. හරි. මේ බලන්නකෝ. එන්න මේ විදියට මැග්නීසියම් කොයිල් එකේ. ඒ කියන්නේ ජෝල්න දඟරයේ ප්‍රායෝගිකව තියෙන විදිහට පෙන්නුවොත් මේ මෙන්න මේ විදිහට තියෙනවා දඟරය. හරිද? මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ මෝටර් සයිකල් එකක. මේ තියෙන්නේ ඔය සාමාන්‍යයෙන් 3 wheel වල පාවිච්චි කරන එක. මේවට නම් සාමාන්‍යයෙන් ඔය 3 wheel හදන කට්ටියම බෝතල් කොයිල් එක කියලා කියනවා. ඊළඟට මේ තියෙන්නේ මේ හැඩේ විතරක් නෙවෙයි මේ තියෙන්නේ කොටු හැඩේට තියෙන එක. මේ තියෙන්නේ කාර් එකේ ඩිස්ට්‍රිබියුටර් එකක්. ඒ කියන්නේ බෙදාහරණයක්. මේ බෙදාහරණයම තමයි මේක අන්තර්ගත කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ ජවල නගරය. හරිද? මේ තියෙන කාර් එක අතර වර්ග තුනක් දැන් මම ඕගොල්ලන්ට පෙන්නනවා. ඒ තියෙන්නේ ප්‍රායෝගික තියෙන ආකාරය. හරිද? දැන් එනම් මේ තියෙන්නේ පුතේ. හරිද? ජවල නගරයට අදාළ රූප තරාණ. දැන් මේ ජවල නගරයට අදාළ රූප තරාණේ මේ ජවල නගරය ඇතුලේ තියෙනවා කොයිල් දෙකක්. හරිද? ඒ කියන්නේ වයින්ඩින් දෙකක් තියෙනවා. ඒ වයින්ඩින් දෙකම එකම හරයක තමයි උතලා තියෙන්නේ. ඒ කියන්නේ යකඩ හරයක උතලා තියෙනවා. එතකොට ඔය වයින්ඩින් දෙකෙන් එකක් අපි කියනවා ප්‍රාථමික දඟරය කියලා. අනිත් එක කියනවා ද්විතීක දඟරය කියලා. එතකොට මේකේ මේ ප්‍රාථමික දඟරය වැඩි විස්කම්භයක් සහිත පරිවෘත තඹකම්බියකින්. වැඩි විස්කම්භයක් සහිත පරිවෘත තඹකම්බියකින්. ඒ කියන්නේ මහත තඹකම්බියකින්. හරිද? අඩු වට සංඛ්‍යාවක් තියෙන විදිහට මෙන්න මේ යකඩ හරය වටා උතලා තියෙනවා. හරිද? ඊළඟට මේ ද්විතීක දඟරය කියන එක මේ නිල් පාටින් පෙරලා තියෙන ද්විතීක දඟරය කියන එක ඔය ද්විතීක දඟරය අඩු විස්කම්භයක් සහිත පරිවෘත තඹකම්බියකින් වැඩි පොටවල් සංඛ්‍යාවක් තියෙන විදිහට උතලා තියෙනවා. ඒ කියන්නේ හීනි තඹකම්බියකින් වැඩි පොටවල් සංඛ්‍යාවක් තියෙන විදිහට මේ යකඩ හරය වටා උතලා තියෙනවා. එතකොට දඟර දෙකම උතලා තියෙන්නේ එකම හරයක් වටා. තේරුණානේ? හරි. ඊළඟට දැන් මෙහෙමයි මේ විදිහට බැටරියෙන් එනවා මෙහෙම කරන්ට් එක. හරිද? බැටරියෙන් එනවා කරන්ට් එක. ඔය බැටරියෙන් එන කරන්ට් එක මම මේ රතු පාටින් මෙහෙම ලකුණු කරලා තියෙන්නේ බැටරියෙන් එන කරන්ට් එක. ඔය කරන්ට් එක මෙහෙම ඇවිල්ලා තේරුණාද කියන එක? ප්‍රාථමික දඟරේ හරහා ගින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේකේ ප්‍රාථමික අග්‍රය හරහා කොටසක් ධාරිත්‍රකයේ පැත්තරයි ඉතුරු කොටස කන්ටැක්ට් බේගර් පැත්තරයි යනවා. ඒ කියන්නේ මේ විස්පර්ශක තුරු තියෙන පැත්තට යනවා. අන්න එතකොට මේ ප්‍රාථමික අග්‍රය හරහා එහෙම නැත්නම් ප්‍රාථමික දඟරය හරහා යන කරන්ට් එක හින්දා මෙන්න මේ ප්‍රාථමික දඟරයේ හැදෙනවා චුම්බක ශේෂ්ත්‍රයක්. අන්නේ චුම්බක ශේෂ්ත්‍රය හැදුනට පස්සේ ප්‍රාථමික දඟරේ ඔය චුම්බක ශේෂ්ත්‍රය නැති කරගුවාම තමයි ද්විතීක දඟරයේ අධිවෝල්ටීයතාවය හැදෙන්නේ. ඒ කියන්නේ අපිට අර ප්ලග් වලින් එළියට දෙන්න ඕනේ මේ කරන්ට් එක හදා ගන්න පුළුවන් මේ ද්විතීක දඟරයේ අධිවෝල්ටීයතාවක් හදලා. එහෙනම් ප්‍රාථමික දඟරයේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය අයින් කරන්න ඕනේ. එහෙනම් චුම්බක ශේෂ්ත්‍රය අයින් කරන්න නම් ප්‍රාථමික දඟරය හරහා ගලා ගියපු කරන්ට් එක නවත්තන්න ඕනේ. අන්න ප්‍රාථමික දඟරය හරහා ගියපු කරන්ට් එක නවත්තන්න පුළුවන් මෙන්න මෙතන තියෙන කැමිය කරකවනකොට මෙන්න මේ කැමියේ දැන් මෙහෙමනේ තියෙන්නේ. මේ වගේ තියෙන්නේ. ඒතකොට කැමියේ මේ වගේ දැන් ස්පර්ශ වෙලා තියෙන වෙලාවට කන්ටැක්ට් බේකර් එක. ඒ කියන්නේ ප්ලැටිනම් පොයින්ට් එක හේතු වෙලා තියෙන. ඒ කියන්නේ මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ තැන් වලට ආවට පස්සේ මෙන්න මේ කන්ටැක්ට් බේකර් ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් දෙක මෙන්න මේ විදිහට ඈත් වෙනවා. හරිද? අන්න එහෙම ඈත් වුණාම මෙන්න මේ ප්‍රාථමික දඟරය හරහා ගලා ගියපු ධාරාව එකපාරට නැතුව යනවා. අන්න ප්‍රාථමික දඟරය හරහා එහෙම ගලා යන ධාරාව එකපාරට නැතුව යනකොට
මෙන්න මේ ද්විතීයික දඟරේ අධිවෝල්ටීයතාවක් පේරණය වෙනවා. එහෙන් පේරණය වෙන්න හේතුව ප්‍රාථමික දඟරේ ගලා ගියපු කරන්ට් එක නැතුව යනකොටම අර ප්‍රාථමික දඟරේ හැදිලා තිබ්බ චුම්බක ක්ෂේත්‍රය අකුල ගන්නවා කියලා කියන්නේ අකුල ගන්නවා. අන්නේ චුම්බක ක්ෂේත්‍රය ඇකිලෙනකොට ද්විතීයික දඟරේ අධිවෝල්ටීයතාවක් පේරණය වෙනවා. අන්න ද්විතීයික දඟරේ අධිවෝල්ටීයතාවක් පේරණාට පස්සේ ඒ අධිවෝල්ටීයතාව තමයි මේ අධිවෝල්ටීයතාව කුඩු හරහා එළියට යන්නේ. තේරුණාද? අන්න එතකොට මෙන්න මේ ද්විතීයික දඟරේ අධිවෝල්ටීයතාව කුඩු හරහා ඒ කියන්නේ මෙන්න මේ වයර් එක හරහා කොහොම එළියට යනවා. මෙන්න මේකේ කෙලවරට තමයි හරිද එක්ක ඩිස්ට්‍රිබියුටර් එක හයි වෙනවා කාර්වල නම් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බයිසිකල් එකේ වගේ නම් කෙලින්ම ප්ලග් එකට තමයි ඕක සෙට් වෙන්නේ. හරි. එතකොට අන්න මෙතනින් ගිහිල්ලා ඉවරට අධිවෝල්ටීයතාව පුඩුවෙන් යන කරන්ට් එක තමයි අර ප්ලග් එකේ සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එක හරහා පයින්නවා පේන්නේ අපිට. තේරුණාද කියන එක? අන්න එතකොට ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ජවන දඟරේ කරන්ට් එක යන්නේ. එහෙනම් දැන් මම මෙතන පොඩ්ඩක් ආපහු ඇඳලා පෙන්නන්නම් ඔය කට්ටියට මේ මෙන්න මෙතන ඔය කන්ටැක්ට් බ්‍රේකර් ඈත් වෙලා තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට කන්ටැක්ට් බ්‍රේකර් එක ඇදිච්ච ගමන් තේරෙනවද කියන එක? මෙන්න මේ විදිහට කැමිය කරගිච්ච ගමන් කන්ටැක්ට් බ්‍රේකර් ඒ කියන්නේ මෙතන පැට්නම් පොයින්ට් එක ඉස්සෙනවා. අන්න එහෙම ඉස්සෙනකොට තමයි මෙන්න මේ ප්‍රාථමික දඟරේ ගලා ගියපු ධාරාව නැතුව යන්නේ. අන්නේ ධාරාව නැතුව යනකොට තමයි ප්‍රාථමික දඟරේ හැදිච්ච චුම්බක ක්ෂේත්‍රය අකුල ගන්නෙ. මේ බැටරියෙන් දෙන කරන්ට් එක සාමාන්‍යයෙන් 12 වෝල්ට් වගේ වෙනවා නම් තේරුණාද? මෙන්න මේකෙන් අධිවෝල්ටීයතාවය හදන්න පුළුවන් සාමාන්‍යයෙන් 24000 වෝල්ට ආසන්න ප්‍රමාණයක්.